නිවන් මඟ සොයා යන ගවේෂණාත්මක ධර්ම කතිකාවත බැලුම්ගල සෙනසුන ආරන්නේ පූජ්‍යපාද වාරියපොළ ධම්ම ගවේෂී ස්වාමින් වහන්සේගේ ගවේෂණාත්මක බුදුදහම සොයා යන ධම්ම ගවේෂී බැලුම්ගල සෙනසුන ආරාණේ අවසරයි නම් කියන්න අපි ස්වාමීන් වහන්සේ ධර්ම ගවේෂී ස්වාමීන් වහන්සේ අද අපේ සාකච්ඡාවට වැඩම කර සිටිනවා. වෙසක් තොරන් වෙසක් දන්සල් දැන් මේවා සාමාන්‍යයෙන් අර මිනිස්සු කරන්නේ ඒගොල්ලන්ට පිනක් දහමක් අත් කරගන්න ගොඩක් දෙනෙක් එහෙමනේ. ඒකෝට දැන් මේවට ආදාර දෙන අයත් ලොකු පිනක් බලාපොරොත්තු වෙන තමයි මේවා කරන්නේ අපේ ආඳුරනේ. එතකොට මේගොල්ලෝන්ට මේක ලැබෙන පින කියන්නේ මොකද්ද? මේකට දේවාශිර්වාදය පව ලැබෙනව නේද? සාමාන්‍යයෙන් දෙවිගොල්ලොත් හරි කැමතිනේ. නේද? දේවාශිර්වාද ලැබෙනවද? නැත්තම් මේගොල්ලෝ මේ කරන දේවලුන් පිනක් සිද්ධ වෙනවා. මේ පින කියන්නේ මොකද්ද? චිත්තම් පුනාතීති පුඤ්ඤං. සිතේ පිරිසිදුභාවය පිනයි. ඔහොම තමයි පින කියන එක විස්තර කරන්නේ. එතකොට හැබැයි අද දවසේත් අපි ප්‍රායෝගිකව භාවිතා කරන වචන දෙකක් තියෙනවා බුදු සරණයි දෙවි පිහිටයි කියලා. ඕක හරක් අදින ලොරි වලත් ඉස්සර ගහලා තියෙනවා. බුදු සරණයි දෙවි පිහිටයි. ඒ වචන දෙක අදටත් නිවැරදිව භාවිතා වෙනවා. මොකක්ද ඒකෙන් කියන්නේ? බුදු සරණ බුදුන්ගේ සරණ යාම විතරයි කරන්න පුළුවන්. බුදුවරුන්ට පිහිට වෙන්න බෑ කාට. පිහිට වෙන්නේ දෙවිවරු. දෙවිවරු කියලා කියන්නේ දැන් අපි දන්නවනේ දැන් අපි හොඳට මිනිසුන්ට උදව් උපකාර කරන. මෛත්‍රිය කරුණාව දයාව තියෙන. කෙනෙක් දැක්කොත් අපි කියනවා මේ මිනිස්සයා නම් දෙවියෙක් කියලා. නේ? ගෑනිට ගහන. හැමදාම පඩි අරක්කු වලට විනාශ කරන. වෙන අන්‍ය සම්බන්ධතාවයන් පවත්තන. ඒකේ දැක්කොත් එහෙම අපි කියන්නේ අරකනම් මහ යකේ. අරකනම් මහ තිරිසනේ. එහෙමනේ අපි කියන්නේ. එතකොට මිනිහාගේ ස්වરૂපය එකයි. ඔහුගේ චරිතයට අනුව අපි දෙනවා එක්කෙනෙක් දෙවියෙක් කියනවා අනිත් එක්කන යකෙක් කියනවා. එහෙනම් මේ මිනිහාගේ භෞතික ශරීරය එක වුණාට ඔහුගේ හැසිරීම සිද්ධ වෙන්නේ සිතුවිලි වල. එහෙනම් මේ සිතුවිල්ලේ ස්වභාවය අනුව තමයි අපි ඔය දෙවි කෙනෙක්ද, මිනිස්සෙක්ද, බල්ලෙක්ද, ඌරෙක්ද, මීයෙක්ද කියලා ගන්න වෙන්නේ. එතකොට මිනිස්සයා තුළ තියෙන ಗುಣ තමයි මෛත්‍රිය, කරුණාව, දයාව. මනුසතා තුළ ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය කියන එක තියෙන්නේ. අපි දැන් අලියෙක් ගත්තොත් අලියාගේ ಗುಣ අපි දන්නවා. ණයෙක් දැක්කොත් ණයාගේ හැසිරීමේ ಗುಣ අපි දන්නවා. පොළඟෙක් ගත්තොත් ಗುಣ දන්නවා. හැම සතෙකුටම ආවේනික ලක්ෂණ වගේක් තියෙනවා. මනුසතාගේ ආවේනික ලක්ෂණය තමයි මෛත්‍රිය, කරුණාව, දයාව. ඊර්ෂ්‍යා, වෛරය, ක්‍රෝධය මිනිස්සෙක් තුල තියෙන්න බෑ. එහෙනම් මිනිස්සෙක් තව කෙනෙකුට ඊර්ෂ්‍යා කරනවා නම් ඒ මිනිස්සෙක් නෙමෙයි. ඒ වෙලාවට ඔහු තිරිසනෙක්. තේරුණා? ඒ නිසා ඒ මිනිස්යාටත් වැඩි ගුණ තියෙන කෙනා තමයි දෙවිවරු කියලා කියන්නේ. එතකොට අපි තරහ ගිය වෙලාවක මැරුණොත් අපි අපායට යන්නේ. තිරිසන්, പ്രേත, භූත, යක්ෂ ඔය වගේ තැන් වලට. අපි හොඳ සිතුවිල්ලකින් ඉඳගෙන මැරුණාම මනුස්ස දිව්‍ය ස්වභාවයට යනවා. එහෙනම් ඔන්න ඔය හොඳ සිතුවිල්ලකින් මැරුණ අය ගිහිල්ලා වෙනත් තැනක ලබන උප්පත්තියට අපි කියනවා දේව කියලා. එතකොට මේ දේව උප්පත්ති තියෙන්නේ මිනිස්සු මෛත්‍රිය, කරුණාව, දයාව පතුරවන තැන. දැන් අපි රුවන්වැලි සෑය ගාවට ගියොත් එතන ලොකු පින්කමක් කරනකොට මිනිස්සු තුළ මෛත්‍රිය, කරුණාව, දයාව වැඩි. ගෙදර උදේ හවස පහන් පත්තු කරන. මස් මාංශ නොකන. හතර පොයට සිල් ගන්න. අනිත් අයට උදව් උපකාර කරන ගෙදරක් ඉන්නමා නම් ස්වාමියායි පිරිද. ඒ ගෙදර මෛත්‍රිය, කරුණාව, දයාව වැඩි.
එතකොට අපි දැන් ධාතු කියලා හිතාගෙන ඉන්නවනේ જાතිය. ඇත්තටම ධාතු කියලා එහෙම දෙයක් නැති වෙන්න පුළුවන්. නමුත් මිනිස්සු ධාතු කියලා වඳිනවනේ. අන්න අර ධාතු වඳින තැන්වල මෛත්‍රිය කරුණාව දැන් වැඩිනේ. එතකොට දෙවිවරුන්ට පුළුවන් මේවා හෙට මෙහෙට උවමාරු කරන්න. අර වගේ හොඳට බුදු පූජා පවත්වන තරක් දැක්කොත් එහෙම අර දේව ශක්තිය කොහේ හරි තියෙන ධාතුවක් ගෙනල්ලා මෙතනින් තැම්පත් කරනවා. ධාතු වඩිනොයි කියන්නේ ධාතු වලට වඩින්න බෑ. ඔක කරන්නේ දේව. එතකොට දැන් අපි යනවා පින්කමක් කරනවා. පින්කමක් කරනකොට එතෙන්ට එනවර දේව ශක්තිය. එතකොට මේ පින්කම කරලා ඒගොල්ලෝ මොන හරි ඉල්ලීම් කරනවානේ. අන්නේ ඉල්ලීම අර දේව ශක්තිය වලට පුළුවන් ශක්තියෙන් ඉටු කරනවා. දැන් ඔය අපේ ආරාමයට පල්හැ තියෙන්නේ මඟුරුගොඩ පත්තිනි දේවාලය. හොඳේ හැම සෙනසුරාදාකට බදාදාවකටම ලංකාව පුරාවෙන් වාහන එනවා ඉතින්. එතෙන්ට ගිහිල්ලා පුද පූජා කරපුවාම දරුව නැති අම්මලාට දරුඵල ඇති වෙනවා. එතකොට කොහොමද දැන් දේවාලයකට ගිහිල්ලා පූජාවක් කරපුවාම දරුඵල එන්නේ? ඕක වෙන්නේ මෙහෙමයි. එතකොට අපේ ඇඟේ ඉන්නවා പ്രേත භූත යක්ෂ වගේ විඥාන ශක්තිය. මේගොල්ලෝ ඩිම්බාණුවක් හටගත්ත ගමන් ඒක ඒගොල්ලන්ගේ ආහාරයට ගන්නවා. හොඳේ? එතකොට යුක්තාණුවක් ඇති වුණ ගමන් ඒක ඒගොල්ලන්ගේ ආහාරයට ගන්නවා. අර දේවාලයට ගියපුවාම මේ දේවාලයේ ඉන්නවා හොඳ විඥාන ශක්තිය. ඒකට ගිහිල්ලා පුද සත්‍චාර කරපුවාම අර ඇඟේ ඉන්න විඥාන ශක්තිය අයින් වෙනවා. එතකොට ඇඟේ විඤ්ඤාණ ශක්තිය අයින් වුණාට පස්සේ මේගොල්ලෝ නැවත සංවාස ක්‍රියාවලිය යනකොට අර ඩිම්බාණු යුක්තාණු විනාශ වෙන්නේ නැතුව දරුවෙක් කැප ගන්නවා. ඕක තමයි ඇත්ත කතාව. ඉතින් ඒ නිසා බුදුහාමුදුරන්ගේ සරණ යන්න විතරයි පුළුවන්. දෙවිවරුන්ට පිහිට වෙන්න පුළුවන්. එතකොට අපි බෝධි පූජාවක් තියලා ඉල්ලනවනේ. ඉල්ලනකොට බෝධි ආශ්‍රිතව ඉන්න දේව විඥාන ශක්තිය. එතකොට මේගොල්ලෝ මේ කරන ඉල්ලීමට අනුව අර දෙවියන්ට පුළුවන් මේගොල්ලන්ට පිහිට වෙන්න. බුදුවරුන්ට පිහිට වෙන්න බෑ. බුදුවරුන් සරණ විතරයි යන්න පුළුවන්. නමුත් අපි හිතනවා මේ බුදුහාමුදුරුවන්ගේ බලයෙන් තමයි අපිට මේක උනේ කියලා. දැන් ඉතින් මේ නිසා අපි අර පිං සිතුවිලි පිං වැඩ කරනකොට අපිට ලැබෙනවයි කියලා කියන්නේ බුදුහාමුදුරුවන්ට මොකක්වත් දෙන්න බෑ. අර පිං දහම් කරනකොට අපේ හිතේ තියෙන ප්‍රීතියයි ඒ බෝධියේ හරි චෛත්‍යයේ හරි බුදු ගෙදර හරි අපේ ගෙදර හරි අපි මේවා කරනකොට අපට ඒ ශක්තිය ලැබෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි පින් කරනකොට අපට ලැබෙනවා කියලා. කියන්නේ අපේ හිතේ පිරිසුදුභාවය කියන්නේ හොඳ ශක්තිය. ඒ නිසා පින් කරන ඒවා නැති වෙන්නේ නැහැ. එපාය කියලා නෙමෙයි මම මේ කියන්නේ. එතන පාන්සුකුලේ අපි දැන් කෙනෙක් මරුණාම පාන්සුකුලේ ඉඳලා අපි පින්කම් වගේක් කරනවානේ. එතකොට අපි මේ හොඳ මෛත්‍රිය කරුණාව දයාව පතුරවනකොට අර විඥාණයට ඒ ශක්තිය ලැබෙනවා. ඉතින් ඒක මේ ශක්ති වමාරුවක් මෙතන වෙන්නේ. ඉතින් ඒ නිසා අපි ඕනෑම පින්කමක් කරලා හිතේ සතුටින් අපි ඉන්නවා නම් අපට ඒක ප්‍රතිඵල ලැබෙනවා. නමුත් අපි පින්කමක් කරලා වෛරයයි ක්‍රෝධයයි දේශයයි මම අර කිව්වේ දැන් ඔය දලදාව බලන්න ගිහලා මිනිස්සු තුළ වෛරය ක්‍රෝධය දේශය තමයි බහුතරයක් තියෙන්නේ. මෛත්‍රී කරුණාව නැහැ එතන. බොහොම කලාතුරකින් තමයි මෛත්‍රී කරුණාව තිබ්බදන් තිබ්බේ. ඒ නිසා ඒවා පින් වෙන්නේ. ඉතින් ඒ නිසා අපි ඔය පින් කරන එක හොඳ නැත්තේ නෑ. දැන් අපි කාට හරි දුප්පත් ළමකට දව්වක් කරනවා. දුප්පත් මිනිහට ගෙයක් හදලා දෙනවා. ඉතින් මුළු ජීවිත කාලෙම අර මිනිස්සු අපිට පින් දෙනවා. ඒගොල්ලන්ගේ හිතෙන් අපිට අනේ මේගොල්ලෝ අපිට කොච්චර උදව් කරාද. ඒක නැති බැරි අයට දෙන එක ඇති හැකි අයට දෙනවට වැඩිය අපට ගුණයක් තියෙනවා. මොකද ඇති හැකි අය අරගෙන ඕක කාලා අමතක කරලා දානවා. නැති බැරි කෙනෙකුට අපි දුන්නොත් ඒක ජීවිත කාලයම යා තුල අපි දකින අපිව මතක් වෙන වාරයක් ගන්න. එයා අපට සතුට ප්‍රකාශ කරන ඒවා තමයි පින් කියන්නේ. ඉතින් ඒ නිසා අපි පින් දහම් කරන්නේ වගේ නරකක් නැහැ. නමුත් අර මං කියද මේ දවස්වල මං පින්කම් සහ ගොංකම් කියලා පොතක් ලියාගෙන යනවා කියන්නේ. අපි පින්කම් කියලා ගොංකම් හුඟක් කරනවා. ඒකයි මං ඔය විවේචන. එහෙම නැතුව මිනිස්සු ශ්‍රද්ධාවෙන් කරන බෝධි පූජාවක්, බුද්ධ පූජාවක්, කටන පින්කමක් ඒවා අපි කියන්නේ හොඳ නැහැ කියලා. ඒක ඉතින් මේ සංස්කෘතිය ගොඩනගින්න ඕනේ. නමුත් මිනිස්සු අනවශ්‍ය විදිහට දැන් අපිට දානයක් දෙන්න ඕනේ. ඇයි හාමුදුරුවන්ට කියන්න බැරි මේකට වැඩි වේදම් කරන්න එපා. හොඳේ ඔයගොල්ලෝ ව්‍යංජන පහක් හදන්න. ඊට වැඩිය හදන්නම එපා. අපට මේ ගෙවල් වල ගෙනියන්න පැකට් කර දෙන්න එපා. ඒ වලට පළතුරු ටිකක් කපලා දෙන්න. මේ දැන් අපට සීනි අනේ ඔය ගෙවල් වල මේ කැවුණුයි කොකුසුයි අරුවයි මේවා මේ රැය දිනකම් මිනිස්සු හදන්න එපා.
අපිට පළතුරු ටිකක් ගෙනත් දෙන්න. ඒ ඇති අපිට. ඉතින් ඒ නිසා මේක සරලව කරන්න කියලා හාමුදුරුවෝ කියලා දෙන්නේ. අරක මහා පරිමාණයෙන් කරන්න. කොට්ට පැදුරු ඉද. ඉතින් ඒකයි අර පින්කම් කරනකොට මිනිසුන්ට වදයක් කරලා තියෙන්නේ. ඒ පින්කමක් කරන්න පුළුවන් ඒ තාම සරලව. එතකොට අපි හඳුනන්නේ දැන් මේ වෙසක් මාසය ගත්තාම මේ තරුණයන්ට දෙන්න තියෙන උපදේශ කොහොමද දැන් ඔය දන්සලක් දෙනකොට දෙන පිළිවෙල? ඉතින් ඒක තමයි මම කියන්නේ. දැන් දන්සලක් දෙනවා නම් ඒගොල්ලන්ගේ හිත මොන විදිහට තියෙන්නේ? හිත පිරිසිදු වෙලා එපයි දෙන්නේ. එතකොට ඒගොල්ලෝ ඒ දවසටවත් මත්ද්‍රව්‍ය පානය කරන්නේ නැතුව, සිගරට් ගහන්න නැතුව, කුඩු ගහන්න නැතුව, අයිස් ගහන්න නැතුව, ඔය ලවුඩ් ස්පීකර් දාගෙන නටන්නේ නැතිව නිකන් මේක හොඳට සුදු ඇඳගෙන පන්සලේ නායක හාමුදුරුවොත් එක්ක එකතු වෙලා ආරම්භ කරනකොට පන්සල් අරගෙන පිරිත් ටිකක් කියලා. එතකොට ගමම එකතු වෙලා සුදු වතින් සැරසිලා හානියක් නොවන ආකාරයට බොහෝම සද්ධාවෙන් මේක කරන්න ඕනේ. ඉතින් මේක මෙතනින් මේ 6-8 මේ සින්දු දාගෙන ඔලුබක්ක දාගෙන පාරට පැනලා කොඩි අල්ලගෙන එහෙම නෙමෙයි. එතකොට අපි හඳුනන්නේ එහෙම වුණොත් දෙවියන්ගේ ආශිර්වාදය තියෙනවා. එතකොට අපේ හිත පිරිසිදුයි. ආරම කරනකොට යක්කුනේ. යක්කු. ඔව්. එතකොට ඒ විදිහට කරාම යක්ෂයෝ තමයි මේවට වඩින්නේ නේද? වඩින්නේ. එන්නේ. දේවාශිර්වාදය ලැබෙන්න නම් අපි ඒ විදිහට කරන්න. ඉතින් ඒකයි දැන් ඔය දෙවියන් ඉන්න තැන්වල අපි ගිහලා දැන් කතරගම යනවා කියන්නේ. එතකොට අපි නිතර පුද පූජා අපිට පූසාරලා පිස්සු කෙලියට වැඩක් නැහැ. අර එන එනර්ජි එනවා එතෙන්ට. ඉතින් ඒ එනර්ජි වලින් තමයි අපිට මේ ශක්තියක් එන්නේ. ඉතින් ඒ නිසා අපි පින්කමක් කරනකොට හිතේ අනිවාර්යයෙන්ම සතුට තියෙන්න ඕන. සිතේ පිරිසිදුභාවය තියෙනවා. ඒ නිසා අපි කියන්නේ මේ පින්කම් කියනම එපා කියන එක නෙමෙයි. නමුත් අද පින්කම් කියනම වෙනද බාණ්ඩ බවට පත් කරගෙන. මං කීවද 40000ක් 50000ක් 60000ක් දීලා අර චෛත්‍ය වටේ රෙදියක් පටලන එකේ මොකද්ද පින? දැන් ඒව මිනිස්සුන්ට හුරු කරලා 10ක් විකන ගත්තොත් 60000 ගානේ ලක්ෂ 6ක්. 50 ගානේ විකුත් 50000. 40 ගානේ විකුත් ලක්ෂ 7ක්. අවම වගේ 10ක් 15ක් දවසකට පූජා කරලා. මං කියන්නේ අන්න ඒ වගේ අර මිනිස්සු ගුණාට අන්දන පින්කම් කරන්නේ නැතිව. මිනිස්සුන්ගේ හිතේ සතුට මිනිස්සුන්ට මේ දැන් ඇත්තටම අපි දැන් පිරිත් කියලා එහෙම කරනකොට මේ ලෙඩ සුව වුණ වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ ඇඟේ ඉන්න විඥාන අයින් වෙනවා. ඉතින් අපිට ඔය ලෙඩ වලින් 80%ක් තියෙන ඇඟේ තියෙන විඥාන. කැන්සර් කියලා කියන්නේ බාහිර විඥානයක් ඇවිල්ලා අපේ සෛල කකා ඉන්නවා. ලෙයුකේමියා කියලා කියන්නේ බාහිර විඥානයක් ඇවිල්ලා අපේ ලේ පිබී ඉන්නවා. අභිඥාලාභින්ද පුළුවන් මේ විඥානය අයින් කරන්න. කැන්සර් ඉවරයි. ඉතින් ඒ නිසා අපිට ඔය හුඟා වාසියටයි අවාසියටයි මැරිලා එළියට ගියපු විඥාන සම්බන්ධයි. අර දේව ශක්ති බ්‍රහ්ම ශක්ති වගේ විඥාන ශක්ති උදව් කරනවා പ്രേත භූත යක්ෂ ඇවිල්ලා අපේ විනාශ කරනවා. ඉතින් මම අධ්‍යයනය කරන කෙනෙක්. සමහර මැරලා ඇඟට ඇවිල්ලා ලෙඩ කරලා විනාශ කරලම දානවා. ඒ විඥාන වල ඒ නිසා ඔය අපි පින් කරනකොට අපට ආශිර්වාද ලැබෙන්නේ ඒ පරිසරයේ තියෙන දේව ශක්ති බ්‍රහ්ම ශක්තිය වගේ විඥාන ශක්තිය. ඒ නිසා බුදුවරුන්ට පිහිට වෙන්න බෑ. බුදු සරණයි දෙවි පිහිටයි. හැබැයි මේ දෙකම එකතන තියෙන්නේ. අපි බුදුහාමුදුරන්ට එක එකව කරනකොට එතකොට දේව ආශිර්වාද ලැබෙනවා. එතකොට අපි ආඳුරනේ දැන් මේ හොඳ විදියට කරලා ආශිර්වාදයක් ලැබනවා නරක විදියට කරලා ඔය ආත්මයකට දාගෙන ලෙඩ වෙනවා. දැන් සමහර කියන අපි කොච්චර දේවල් කරත් අපිට ප්‍රශ්න කෙනෙක් කර පින් දෙනකොට පින් දෙන ක්‍රමයක් තියෙනවා. හැමෝටම පින් දෙන්න බෑ. පින් දෙනකොට අපේ හිත පිරිසිදු වෙලා තියෙනවා. ඉතින් පින් දෙනවා නම් පින් තියෙන කෙනෙක් එපා පින් දෙන්න. ඒ නිසා තමන්ගේ හිත පිරිසිදුව තියාගෙන අපි ඕන දේ ඒකනේ මං කිව්වේද අරගොල්ලෝ හරක් මරන්නේ හරක දිව්‍ය ලෝක යනවායි කියලා හිතාගෙන. ඒ හරකගේ මස් ටික දුප්පත් මිනිස්සුන්ට බෙදනවායි කියලා හිතාගෙන චේතනහම් බික්ක වේකම්මයිද ඒගොල්ලන්ගේ මේ හරක් මරනවායි කියලා චේතනාවක් නැහැ. ඒ දෙවියෝ සතුටු කරන්න තමයි මේ දේ කරන්නේ. ඒකයි චේතනාව අපි කරන ක්‍රියාවේ චේතනාවයි වැදගත්. ඒ නිසා පින්කම් කියලා කියන්නේ සිතේ සතුටින් කරන එක. අපි කොච්චර පින්කම් කරත් වැඩන්නේ වෛරයෙන් ක්‍රෝධයෙන් දේශයෙන් කරනවා. ඉතින් මම කියන්නේ පින්කම් එපා කියන එක නෙමෙයි. පින්කම් කියන එක අර්ථාන්විතව කරන්න. දැන් පූජේමේ බුද්ධං. දැන් අපි මල් පූජා කරනකොට ගාථාවක් කියනවා.
පුප්පම්මිලා යති යතා ඉදම්මේ. එතකොට ඒ මල පර වෙනවා වගේ මම මේ ජීවිතේ යථාර්ථය තේරුම් ගන්න ඕනේ. මල එක මලක් ඇති. ඒ දැන් මම මල පූජා කරනකොට තිබ්බ ස්වභාවය නෙමෙයි දැන්. මේක මිල කමටහනක් නේ අපි අහන්නේ. දැන් පහනත් එහෙමයි. ඉතින් අපි ඒව ගන්න නැතුව පහන් පූජා කරපුවාම ඥානය පහළ වෙනවා, මල් පූජා කරපුවාම ලස්සන වෙනවා කියලා එහෙම නෙමෙයි. මේ වගේ හරිද? එකමනක් පූජා කරලා 84000ක් ඕනේ නැහැ. ඉතින් ඒ නිසා ඒව අර්ථාන්විතව කරන්න ඕනේ. ඉතින් අර්ථයක් නැතුව ඔහේ පිස්සු වගේ අපි වැඩ ටික කරගෙන යනවා. ඒකයි මම කියන්නේ. පිනක් කරනකොට ඒක අර්ථාන්විතව කරන්න. දැන් ඔය අර්ථාන්විතව කිව්වට අපි හඳුන ගොඩක් දෙනෙක් ඕක තේරුම් ගන්නෙත් නැති අය ඉන්නේ. ඉතින් ඒ කියන්නේ සම්මුතියටනේ කරන්නේ. දැන් ඔයගොල්ලෝ අපි ගෙදරට එනකොට ඒ කකුල් හොදන්නේ අපි. අර්ථයක් තියෙන්නේ. අපේ කකුල් හොදන්නේ ගෙදර ඉඳලා පුටුවට සුදු පාවඩයක් දාලා තියෙනවා. එතකොට අපි ඉස්සර එන්නේ පයි වෙලෙන් එන්නේ. මඩගොඩේ. මේ මඩගොඩෙන් ඇවිල්ලා අර සුදු රෙද්දට කකුල තියන්න බැරි නිසා තමයි අපි ඔය කකුල් හොදන්නේ. මනමාලයත් එහෙමයි ගම කෙළවරේ ඉඳලා එන්නේ. එයාටත් තියෙනවා සුදු පාවඩය. ඒ නිසා තමයි එයාගේ කකුල් හොදන්නේ. දැන් අද මොකද්ද ඔයගොල්ලෝ? අපිත් ඇවිල්ලා V8 එකේ ඇවිල්ලා බහිනකොට අපේ කකුලුත් හොදනවා. මනමාල මහත්තයා BMW එකෙන් ඇවිල්ලා වැහැලා රුපියල් 30-40000 සපත්තු දෙකක් දාගෙන ඉන්නකොට දැන් දාන්නේ එළියට වතුර දානවා. ඒකයි මම කියන්නේ අර්ථ ශූන්‍ය. අපි වැඩක් කරනකොට ඒකේ මොකද්ද මම මේ කරන එකේ අර්ථය? එහෙනම් මේ නිවන් දකින්නයි කියන එකත් අර්ථාන්විතව කරන්න. ඔහේ නිවන් දකින්නයි කියයි කොහේ හරි රටවල යන්න බැද්දට බුද්ධ ස්ථාන බැලුවට නිවන් දකින්නේ බුදුහාමුදුරුවෝ කොතනකවත් කියලා නැහැ ස්ථාන වඳින්න කියලා. දැන් හැමෝම කියනවා මේ ස්ථාන වඳින්න ඕන සෝතාපන්න වෙන්න. කට්ටියක් ඉන්දියාවේ කියලා හිතාගෙන එහෙ ගිහිල්ලා වඳිනවා. කට්ටියක් ලංකාවේ කියලා හිතාගෙන මෙහෙ වඳිනවා. බුදුහාමුදුරුවෝ මේ පසු කාලින එකතු වෙච්ච සංකල්ප.